අඩෝ පොට්ට එලඩ්ඩි වේග මට මේ වගේ අලගෙන ආන්න තිබුණනම් සීන් එක කියන්නේ මේක දිනේ විතරටනේ ගමක කවුද ඉන්නේ මේ වගේ එලක් තියෙන එලක් තියෙන ගමන් නන්නේ හැබැයි සමීර අයියත් ඉන්නේ ගමක අපි යාට පොඩ්ඩක් කරන් බලමුකෝ අහසට පොළවෙන් නගින්නේ මේක උඩුමාලයයි ඔබ ලෝකෙට කවුරු වුණත් ඔබ මට ගසුමානයයි අපි යකාට බයද බං සෝන අපේ විමානයයි හෙලෝ මේ තනිරයද ඔව් ඔව් ඔබ කවුද සනුකද ඔව් ඔව් මේ ඔයගොල්ලෝ ගමේ එලක් තියෙනවා හෙලෝ එලක්ද එලක් එලක් තියෙනවා ඈ අදේන වරෙන්කෝ මේ හෙලෝ කියලා ඉවරයි කමන්නේ ඌ අහමු කියන පුටේ පරිස්සමෙන් ගින් එන්න හෙලෝ කවිරයි ඔන්න මං එනවා අපුතරේනේ හරි ඔන්න එනවා හෙලෝ මල් මේ අපුතරේ වගේ බලමුක නිකන් කෝල් එකක් කරා හෙලෝ මොකක්ද කරගෙන ඔය අහසට පොළවෙන් නගින්නේ මේක උඩුමානයයි හෙලෝ මේ තමයි හෙලෝ මලේ හලෝ බාවද මේ මම හාපුතලේ ගමට ඇවිල්ලා ඉන්නේ උඹ කොහෙද ඉන්නේ මං ඉන්නේ අර මේ නමීර එහෙම නම් දන්නේ පල්ලෙහාට පාරක් තියෙනවා එහා පැත්තේ මොන ටිකක් තියෙනවා එහෙමද එහෙනම් උඹ ඔහොම පල්ලෙහාට වරි හරි යන්න සමීරගේ කියමු තැනට ඇවිල්ලා ඉන්නේ බලමු කෝල් එකක් කරන් ළඟපාත ඇති ටග්ගල කෝල් එකක් ගන්නවනේ මට එලේ නානකන් ඉදිරියම ඔය අහසට පොළවෙන් නගින්නේ මේක දුමාරයයි හෙලෝ මලි අර මං ගිය ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ ඔතන මඤ්ඤොක් කොටුව තියෙනවද එහෙනම් ඔයා එන්නකෝ මේ ඔහොම මම පල්ලෙහාට එන්න මං ඔතන මල්ලි චනුකයා හලෝ චනුකයා ඉතින් මොකෝ වෙන්නේ මේක නේ ගෙදර ඔව් මේක තමයි ගේ මේ පළණියේ දෙණියේ දෙක දෙක තමයි යංක වෙන යන්න නාක් ටග්ගල යන්න පරක් වෙනවා කියන්නේ උඹ කොච්චර කාලයක් ඉන්නද මන් දවස් දෙකක් විතර ඉන්න ආයේ මන් දැක්ක ඔය බෑග් මලු අරන් එනකො උඹ අවුඩ්ඩක් දෙන්නේ කියලා නෑ දන්නේ නැද්ද ඉතින් කොල්ලම කොල්ලනේ ටිකක් බොනවද නෑ ඕන්නේ මට ගන්න දැන් හවස වෙනත් වෙනවනේ බත්කමු නෑ ඕන්නේ ඇයි ඉතින් රෑ උඹ ඉන්නවනේ ඔව් රෑ ඉන්නවා හරි ඉතින් බත්කමු මහන් සිට්ටදී වටෝ කොප්පයක් ඕන්නේ එනම් මට ගලස්තිලා එන්න ඉක්මනින්
යන්න එහෙනම් නෑ. යන් එන්න. දැන් කොහමද? හවස් වෙලානේ. ඔව්. දැන් නම් මට කූල් ඇති. කූල්? එන්න යන්. යන්න. සනු ගියා. ඔව් ඉතින්. මේ තියෙන ෂවර් එක. චෝක් එක නාන්න පුළුවන්. මෙන්න තියෙනවා ෂවර් එක මෙන්න. නා ගන්න මල්ලි අටින් මේ රෙඩ් දාලා මේ මැතින් හොඳ නා ගන්න. ඔබට නාන්න බලන්න දැන් හොඳම කූල්. ඇයි මේ ලිඳේ වටුව නෙමෙයි ජනල් බඩේ වටුවන. තනා. ෂවර් එකකින් නාන්නේ? ඇයි දැන් මට කෝල් එකේ දිහා කිව්වලේ? කොයි එක? ඒකද එන්නකෝ මෙන්න. එන්නකෝ. මල්ලි තියෙනවා මල්ලි මෙන්න. මෙන්න. මට ඔය වගේ අරගෙන යන්න දෙන්න කිව්වේ. හරි මල්ලි. මේ කූ වැලන්නේ. මේක නාන්න නෙමෙයි මං එන්න කිව්වේ. මං උඹ ඇහුවනේ ඇලක් තියෙනවද කියලා. ඇලක් තියෙනවා. හරි ඇලක් තියෙනවා. අන්න ෂවර් එක. ෂවර් එකෙන් නාන්න පුළුවන්. යංගෝ. අපේ ගෙදර ෂවර් එකක් තියෙනවා මිනිහා. ඉතින් අම්මා හයි ඉතින් මගේ යාළුවනේ. ඉතින් අද අපි කතාව ලස්සනයි නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එකත් ඔබන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ අන්නන්න කමෙන්ට් කරන්න බෑ කියලා. එහෙනම් අපි අදට යනවා කමෙන්ට් කරන්න පුළුවන් වුණාම ඔයගොල්ලන්ට මම කියන්න කමෙන්ට් කරන්න පුළුවන් කියලා. එහෙනම් බයි. ගැම්මෙන් ඉන්න. බයි. Tamira